ඉතින් කොහොමද ඔයාලට ඔයාලා සතුටින් පරස්සමින් ඉන්නව නේද? ඉතින් මම මේ වීඩියෝ එකේට යන්න කලින් ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ හීන එකින් එක හැබෑ වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා. අපි හිතුවටත් වඩා ඉක්මනින් අවුරුද්දේ මාස 3ක්ම ගෙවිලා ගිහින්. ඉතින් අලුත් ආරම්භයක් ලබා ගන්න ඔයාලට හොඳම මාසෙ විදිහට මම දකින්නේ අප්‍රේල් මාසේ. අලුත් මතකයන් එක්ක අලුත් ආරම්භයත් එක්ක ඔයාලට අප්‍රේල් මාසේ මේ විදිහට ගෙවා ගන්න පුළුවන්. ඉතින් සමහර විට අපිට අප්‍රේල් මාසය කියලා කියන්නේ සාමාන්‍ය මාසයක් වුණාට අලුත් අවුරුද්දක් ලබනවනේ. අලුත් අවුරුද්දක් ලබන හින්දා අප්‍රේල් මාසය කියන්නේ අපිට අලුත් ආරම්භයක් නම් සිතුවිලි එක්කන් අපේ ජීවිත ආයෙත් ආරම්භ කරන්න පුළුවන් වාසනාවන්ත මාසයක්. ඉතින් සමහර විට 20යි 25 අලුත් අවුරුද්ද පටන් ගන්නවත් එක්ක ඔයාගේ හිතේ තිබුණු හීන මේ වෙනකොට හැබෑ කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. එහෙම නැත්නම් ඔයාගේ හීන කිසියම් පසුබෑමකට ලක්වුණ කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඒත් ඔයා මේ අප්‍රේල් මාසය ඔයාගේ මුළු ජීවිතේම හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න මාසයක් බවට ඔයාලට පත් කරගන්න පුළුවන්. ඔයා කාලයක් පුරාවට දැකපු හීන ගණනාවක් හැබෑ කරගන්න මුල පුරන්න මේ මාසෙ පුළුවන්. ඉතින් මේ ජීවිත හැම එකක්ම සාර්ථකත්වය වෙනුවෙන් මෙන්න මේ පුංචි දේවල් ටික ඔයාලා හිතේ තියාගෙන මේ අලුත් අවුරුද්දට යන්න ඕනේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සල්ලාම ඔයාලා පරණ දේවල් අමතක කරන්න ඕනේ. ඔයා මේ මාස 3 ඇතුළත ඔයාට කරන්න බැරි වුණ දේවල් සහ ඔයා පසුතැවුණු දේවල්, ඔයාට මිනිස්සු කරපු වැරදි, ඔයා අතින් අනිත් අයට වුණ අඩුපාඩු, එහෙම නැත්නම් ඔයාගේ අතින් ඔයාටම වුණ අඩුපාඩු, ඔය කියපු නොකියපු හැම දෙයක්ම පරණ හැම දෙයක්ම ඔයා අත්හරින්න ඕනේ. මොකද දන්නවද? ඒ වෙනුවෙන් ඔයා වැය කරන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා ආයෝජනය කරන්න ඕනේ කාලය. ඉතින් ඔයා හැම පරණ දෙයක්ම හැම මතකයක්ම හැම අප්‍රසන්න සිතුවිල්ලක්ම ඔයා හැම පරණ දෙයක්ම අමතක කරලා ඔයා අලුතෙන් මේ මාසේ පටන් ගන්න ඕනේ. දෙවනියට ඔයා ඔයාගේ ටාගට්ස් ටික හඳුනා ගන්න ඕනේ. හිතන්න එක්කෙනෙක් හිතනවා මම අරක කරනවා මම මේකත් කරනවා මම අරකත් කරන්න තමයි ඉන්නේ. එහෙම නෙමෙයි. හරියටම ඔයාව අඳුනගන්න ඔයා මොකක්ද කරන්න ඕනේ, ඔයා ඒ කවදා වෙද්දි ඔයා ඔයාගේ හීන හැබෑ කරගෙන තියන්න ඕනද කියලා ඔයා ඔයාගේ ටාගට්ස් ටික හරියටම අඳුනගන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි හිතමු මම දෙසැම්බර් වෙද්දි මම මේ යුනිවර්සිටි එකට යනවා. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් මම මේ යුනිවර්සිටි එකට යනවා. ඒ වගේ තමයි ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔයා හිතන්න ඕනේ මට පළවෙනි වාර විභාග එනවා, දෙවෙනි වාර විභාග එනවා, තුන්වෙනි වාර විභාග එනවා. හැම වාර විභාගෙටම මම හැම විෂයකටම ලකුණු 85ට වඩා ගන්නවා කියලා ඔය වගේ චූටි ටාගට්ස් ඔයාගේ ජීවිතේ තියාගන්න. එතකොට ඔයාගේ ටාගට්ස් වලට ඔයාට ඉක්මනින්ම යන්න පුළුවන් වෙනවා. තුන්වෙනියට ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. දන්නවද හුඟක් මිනිස්සු තමන්ට තියෙන දේවල් වලින් එහෙම නැත්නම් තමන්ට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්නේ ඒ වෙනුවට මේ මිනිස්සු කරන්නේ එයාලට නැති දේවල්, එයාලට ගන්න බැරි දේවල් ගැන හිත වද වෙවි ඉන්න එක. ඉතින් එහෙම වෙද්දී එයාලා දන්නේම නැතුව එයාලට සතුටින් විනෝදයෙන් ඉන්න පුළුවන් කාලේ තමයි ටික එයාලගේ ජීවිතයෙන් අඩු වෙන්නේ. ඉතින් ඔයාලට තියෙන දේ වෙනුවෙන් ඔයාලට මේ වෙද්දි ලැබිලා තියෙන දේ වෙනුවෙන් ඔයාලා ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයාලා දන්නවද මේ විදිහට ස්තුතිවන්ත වෙන්න සබහා දහම පවා ඔයාලට ආශිර්වාද කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයා ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊළඟට ඔයා සතුටින් ඉන්න ඕනේ. ඔයාගේ ජීවිතේ මොන ප්‍රශ්නය ආවත් මොන කරදරේ ආවත් ඔයා සතුටින් hina වෙලා ඉන්න ඕනේ. ඇත්තටම සතුටින් ඉන්නව නම් අපිට ලෙඩත් අඩුයි, අපේ ශාරීරික සෞඛ්‍යයටත් ඒක හොඳයි. කවුරු කොහොම කිව්වත් කවුරු ඔයාට කොහොම සැලකුවත් ඔයා සතුටින් ඉන්න උත්සාහ කරන්න. වෙන කිසිම කෙනෙක්ට ඔයාගේ සතුට තීරණය කරන්න දෙන්න එපා. තමන්ගේ සතුට කියන්නේ තමන් විසින් ඒ සතුට විඳිමින් ඒ සතුට විඳින්න ඕන එකට. කේන්ති ගියත් hina වෙන්න ඔයාලා. මිනිස්සුયો කියයි ඔයාලට මේ මිනිස්සයාට පිස්සු කියලා. එහෙම නෑ. ඔයා හැම කරදරයකටම හැම බාධකයකටම සතුටින් ඉඳලා ඒකට මුහුණ දෙන්න පුළුවන් නම් එහෙම තමයි ඔයාලට ජීවත් වෙන්න ලේසිම ක්‍රමය.
ඊළඟට ජර්නල් එකක් ලියන්න ඔයාලට පටන් ගන්න පුළුවන්. මේ වෙද්දී කට්ටිය ඉන්නවා ජර්නල් එකක් ලියාගෙන යන්න. එහෙම නැත්නම් මම ජර්නල් එකක් ලියන්නද කිය කල්පනා කර කර ඉන්න අය ඉන්න පුළුවන්. ඉතින් මේ ජර්නල් එකේ ඔයා ඔයාගේ දවසින් දවස සිදුවුණු සිදුවීම් හැමදේම මේ ජර්නල් එකේ ලියන්න. අපි හිතමු අද අප්‍රේල් 1 වෙනිදා එහෙම නැත්නම් අප්‍රේල් 2 වෙනිදා මම අද ජර්නල් එකක් ලියනවා මොකක් හරි පොතක් අරගෙන සියල් පොතක් අරගෙන මම ලියනවා අද මගේ ජීවිතේ මෙන්න මේ වගේ හොඳ දේවල් වුණා. අද මගේ ජීවිතේ මෙන්න මේ වගේ නරක දේවල් මට වුණා. ඒ නරක දේවලුත් ඔයාට හොඳක් විදිහට දකිමින් ඔයා ජර්නල් එක ලියා ගන්න ඕනි. ඉතින් ඒක ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඔයාට ලොකු පිටුවහලක් වෙනවා. ඔයා ඔයාගේ ජීවිතේ පොතක් එක්කන් තමයි බෙදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාගේ ජීවිතේට ලොකු ශක්තියක් වෙනවා මේ ජර්නල් එකක් ලියන්න ගත්තාම. ඔයා ඔයාගේ ප්‍රොග්‍රස් එකේ යන්නත් ඒ වගේම ඔයාගේ ජීවිතේ හරියටම ඔයාගේ හීන හැබෑ කරගෙන ට්‍රැක් එකේ යනවද කියලාත් ඔයාට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ජර්නල් එක ලියද්දි. ඉතින් ජර්නල් එකක් ලියවහම හැම දවසකම හැම මාසෙකම හැම දවසකම ඔයාට සිදුවුණු හැම ලස්සන මතකයක්ම ඔයාගේ ජීවිතෙත් එක්ක මේ පොතත් එක්ක බැඳලා තියෙනවා. ඉතින් ඒ වගේ ජර්නල් එකක් ලියපුවාම ඔයාට වෙනවම ආත්ම තෘප්තියක් ඇති වෙනවා. අවසානෙට ඔයාගේ ලයිෆ් එකේ කන්ට්‍රෝලින් එක ඔයාගේ අතට ගන්න ඕනි. ඒ කියන්නේ ඔයා මම මේ විදිහට ජීවත් වෙනවා මම මේ විදිහට හොඳ මිනිස්සෙක් වෙනවා කියලා ඔයා ලයිෆ් කන්ට්‍රෝලින් එක ඔයා අතට ගන්න ඕනි. ඔයාගේ ලයිෆ් එකේ කන්ට්‍රෝල් එක තියෙන්නේ ඔයාගේ අතේ මිස වෙන පිටස්තර පුද්ගලයෝ ගාව නෙමෙයි. ඔයා ඔයාගේ ජීවිතයේ තීරණ හරි විදිහට බය නැතුව අරගන්න. වෙන අය සතුට විදිහ වෙන තීරණ නෙමෙයි වෙන අය සතුටු කරන්න ඕනේ කියලා ඔයා නරක තීරණයක් ගන්නවා නෙමෙයි මම මේ කියන්නේ ඔයා ඔයාගේ ජීවිතේ හරි තීරණ අරගෙන ඔයාත් සතුටු වෙන විදිහට ඔයාගේ දෙමාපියෝ ඔයාගේ පවුලේ අය සතුටු වෙන විදිහට ඔයා ඔයාගේ ලයිෆ් එක ගෙවාගෙන යන්න ඕනේ. ඉතින් ඔයා සතුටු වෙන විදිහ තීරණය හරි තීරණ ගත්තොත් ඔයාගේ හීන එකින් එක හැබෑ වෙන විදිහ ඔයාටම හිතා ගන්න බෑ. ඉතින් ඒ හින්දා ඔයා ඔයාගේ ලයිෆ් කන්ට්‍රෝල් එක ඔයාගේ අතට අරගෙන මේ අලුත් අවුරුද්ද පටන් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලා මේ පුංචි දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගෙන මේ අලුත් මාසේ අප්‍රේල් මාසේ අලුත් අවුරුද්දක් ලබනවා. ඒ ජීවිතය පටන් ගන්න ඕනේ. ඉතින් ඔයාගේ හීන එකින් එක හැබෑ වෙන්න ඕනි කියලා මම ආය ඔයාලට ප්‍රාර්ථනා කරනවා. මේ ලබන අලුත් අවුරුද්ද ඔයාලගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේම මේ කමෙන්ට් තීරුව ඔයාලා වෙනුවෙන් තමයි මම විවෘත කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස් මට කියන්න, මාත් එක්කම බෙදා ගන්න. ඒ හැමදේම මාත් එක්ක ඔයාලා බෙදා ගන්න. ඉතින් ඔයාලා හැමදාම හීන වෙනුවෙන් කැප වෙන්න. හීන කියන්නම ඉරක් වලට. හීන කියන්නෙම ටාගට්ස් වලට. ඉතින් ඔයාලා හීන වෙනුවෙන් කැප වෙන්න, හීන වෙනුවෙන් වැඩ කරන්න හැම වෙලේම හීනත් එක්ක ජීවත් වෙමින් හීන වෙනුවෙන් වැඩ කරමින් ඔයාලගේ හීන දිනන්න. ඉතින් ඔයාට ජයෙන් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා. එහෙනම් මම ගිහින් එන්නම්.